අද අපි මේ ඇවිල්ලා ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන තවත් ලස්සනම දියැලක් බලන්න. අපි ගිහින් බලමු මේ දියැල මොකක්ද කියලා. ඉතින් අපි යන ගමන් ඉන්නේ. ඕගලන්ට කියන්න තියෙන විශේෂ දෙයක් තමයි මේ තැනට මැප් එකෙන් එනවා නම් මැප් එකේ එන්න තියෙන දුර ඔක්කොම ඇවිල්ලා අන්තිමට පෙන්නනවා දකුණට හරවන්න. දකුණට හරවන්න තියෙන තැන පාරක් පෙන්වන්නේ නැහැ. එතනින් නවත්තලා ඒ හරිය තියෙන කඩපේලිය. ඒ කඩපේලියෙන් අනිවාර්යෙන් අහන්න ඕනේ. මොකද මේ මැප් එකේ ඇවිල්ලා අපිත් පාර වරද්ද ගත්තා. අපිත් ඒ කඩපේලියෙන් ඇහුවා කොහොමද යන්නේ කියලා. ඒ කට්ටිය තමයි අන්තිමට අපිට යන්න ඕන පාර පෙන්නුවේ. ඒ කියපු තැන ඉඳලා වාහනයක 3 wheel එකක බයික් එකක වගේ එනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇල්ල ගාවටම එන්න පුළුවන්. මීටර් 100ක් 200ක් වගේ ඇතුළට යන්න තියෙනවා. යන්න තියෙනෙත් මේගොල්ලන්ට පේනවා වගේ අඩිපාරක යන්න තියෙන්නේ. හරි ලස්සනයි. කොළඹ ඉඳලා එන කට්ටියට එන්න ඕන පාර මම ගිහින් කියන්නම්. හැබැයි කූඩැල්ල නම් ටිකක් ඉන්නවා. ඒ හින්දා කූඩැල්ලන්ට මොන හරි ප්‍රතිකාරයක් කරනවා නම් කූඩැල්ල මොන හරි ගාගෙන එනවා නම් ඇත්තටම හොඳයි. අපිත් මේ වහින කාලේ වගේ තමයි ආවේ. ඒ හින්දා කූඩැල්ල පොඩ්ඩක් දැන් වැඩි. පොඩ්ඩක් එන්න තියෙන පාර නම් චුට්ටක් අඩිපාරක් තියෙන නිසා අමාරුයි. නමුත් මේ ලස්සන තැන් හොයාගන්න කොහොමත් අමාරුයි. අපි ගිහින් බලමු. මොනවා වුණත් හරි ලස්සන තැන් වලින් තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් හැබැයි දුෂ්කර ගතිය වැඩි. මේ වගේ පොඩි පොඩි දැන් තියෙනවා ඉතින්. හරි ඔය එන්න. පොඩ්ඩක් බලාගෙන යන්න කූඩැල්ලෝ ඉන්නවා කකුල් එල්ලේ. කූඩැල්ලන්ට බය ආයෙත් එක්ක ආවම මෙන්න මේ දේ වෙනවා. අපි දැන් මේ වෙනකොට මීටර් 100ක් වගේ ඇවිල්ලා තියෙනවා. තාම නම් පේන දුරක නැති පාටයි. සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ගිහින් බලමු. අද මේ ගමනට මුලින්ම අඳුනා දෙන්න බැරි වුණත් මගේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ කාලේ ඉඳලම එක වසරේ ඉඳලම හිටපු යාළුවෝ දෙන්නෙක් ආවා. ඒ දෙන්නත් මේ වෙනකොට මැරි කරලා ඉන්නේ. අපි දෙන්න වගේම. ඒ දෙන්නම මුලදී අඳුන්වා දෙන්න බැරි වුණා. මම ඉස්සරහට ගිහිල්ලා හඳුන්වා දෙන්න. අපි මේ තැනට ඇවිල්ලා ඉන්නේ. වව්. ඇත්තටම හිතුවට වැඩිය උස දියැලක්. හිතා ගන්නත් බෑ මේ පළාතේ මෙහෙම තියෙනවා කියලා. මොකද මම මුල් පදිංචියත් මේ පළාතේ. මම ඇත්තටම මේ වෙනකොට දැනන් හිටියේ නෑ මේ වගේ තැනක් මෙතන තියෙනවා කියලා. ගිහින් බලමු. මට නම් යන්තම් පේනවා. පැහැදිලිව ඔයගලන්ට පෙන්වන්න. බලන්න. අන්තිමට අපි හොයාගෙන ආපුව තැන අපිට හම්බ වුණා. යමු ළඟට ගිහින් බලමු. මට කලින් මේ තැනට ආපු අය අතරින් ඉඳලා දැන් බලා ඉන්නවා.
අපි දැන් බලමු මෙතනට එන විදිහ. ඇහැලියගොඩ රත්නපුර පාරේ ඉඳන් රත්නපුර පැත්තට එනකොට ඔයාලට හම්බ වෙනවා බදුවත්ත හන්දිය. එතනින් හැරිලා කුම්මෝදර පැත්තට කිලෝමීටර් 5ක් යනකොට තමයි ඔයාලට මේ ලස්සන දියැල්ල හම්බෙන්නේ. ඔයාලා පානදුර පැත්ත ඉඳන් එනවා නම් පානදුර රත්නපුර පාරේ ඇවිල්ලා කුරුගම්මෝදර හන්දියට ඇවිල්ලා එතනින් කිලෝමීටර් 6ක් විතර ඇතුළට එනකොට ඔයාලට මෙන්න මේ දියැල්ල හම්බෙනවා. මේ තමයි මනංගල්ල. මේක මීටර් 30ක් විතර උසයි. මේ පරිසරය වඩාත් ගැලපෙන්නේ නිස්කලංකව ඉඳලා යන්න එන කට්ටියට තමයි. මෙතනත් අපි කියන්නේ මෙතෙන්ට ඕගොල්ලෝ ගේන හැම පොලිතින් කවරයක්ම එතකොට මේ ගිරාපත් නොවන ද්‍රව්‍ය අනිවාර්යෙන් අරන් යන්න. මෙතනත් මම දැක බෝඩ් එකක් ගහලා තියෙනවා පිරිසිදුව තබාගමු කියලා. ඇත්තටම අපි ට්‍රැවල් කරනවා නම් යුතුයකම සහ වගකීමක් තමයි තමන් අරන් ආපු ද්‍රව්‍ය හැමදේම ගිරාපත් නොවුනත් ඒක මෙහි දාලා යන්න එපා අරන් යන්න. මේ වගේ සුන්දර ඇලි තවදුරටත් ආරක්ෂා කරගන්න නම් ඒ දේ ඒ විදිහට වෙන්න ඕනේ. ඒ හින්දා මේ ලස්සන පරිසරය අපි ආරක්ෂා කරගමු. මේ ඇල්ලේ වතුර අඩු කාලෙට විශේෂම දෙයක් තමයි මේ ඇල්ලෙන් මෙතෙන්ට ගිහලා ඇල්ල ළඟටම යන්න පුළුවන්. මේ ඇල්ලේ නාන්න උනත් පුළුවන්. මේක එච්චර ගැඹුරු නැහැ. නමුත් වතුර වැඩි කාලෙට ඇල්ල ළඟට ලං වෙන්නවත් බෑ කියලා තමයි කට්ටිය කියන්නේ. එනවනම් පරිස්සම් වෙන්න, නානවනම් පරිස්සම් වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන්